මෙහෙමයි අපේ ශරීර බර දේහ ස්කන්ධය කියන එක ශරීරයේ ප්‍රමාණය කියන එක ඕක අපි කායික විද්‍යාත්මකව බයොලොජිකලි ගත්තාම අපේ විෂය තුල අපි කතා කරනවා බොඩි ටයිප්ස් තුනක් ගැන. එක්ටෝමෝෆික්, මිසෝමෝෆික් and එන්ඩෝමෝෆික් කියලා. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට කිව්වොත් සාමාන්‍ය හීන්දෑරි ශරීර. ඊළඟදී මධ්‍යම ප්‍රමාණයේ ශරීර සහ තරබාරු ශරීර. වයස අවුරුදු 16, 17, 18 දී ඔයාලට කොයි වගේ ශරීරයක්ද තිබ්බේ කියන එක බැලුවොත් අපිට ඒකෙන් පොඩි අදහසක් ගන්න පුළුවන්. නිසා ජීව විද්‍යාත්මකව අපේ ජානමය පරිසරයත් එක්ක ජානමය සාධක පදනමේ තියාගෙන අපි හැමෝටම හම්බ වෙන බොඩි ටයිප් එකක් තියෙනවා. ශරීර වර්ගයක් තියෙනවා. ඒක බේස් කරගෙන එතනින් එහාට අපි කෙට්ටු වෙනවද තරබාරු වෙනවද අපේ ඇඟට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක සම්පූර්ණයෙන්ම අපේ ජීවන රටාවත් එක්ක බැඳිලා තියෙනවා. අපි කන බොන විදිය මොකද්ද අපේ රැකියාව කොච්චර ක්‍රියාශීලීද අපි ශරීරයේ වෙහෙසලා කොච්චර වැඩ කරනවද කියන කරුණු කාරණා බලපානවා. මේ තරබාරු කියන්නේ ඕවර්වේට් ශරීරයේ බර වැඩි කියන එකයි තරබාරුකම කියන්නේ දෙකක්. එතකොට මේ ස්ථූලතාවය කියලා කියන්නේ තවත් තත්ත්වයක්. එතකොට මේ ශරීරයේ ඉස්සලම් බර වැඩි වෙනවා. ඊට පස්සේ ඒක තරබාරුකමකට යනවා. ඊට පස්සේ ඒක කන්ටිනියු වෙලා ගිහිල්ලා ස්ථූලතාවයෙන් කෙලවර වෙන්න පුළුවන්. ස්ථූලතාවයේත් අර පිරමිඩ් ඔබිසිටි කියලා තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ ඒක හොඳටම රතු කට්ට එහාට පැනලා එක්ස්ට්‍රීම් ලෙවල් එකටම ගිහිල්ලා. ඉතින් ඒ නිසා ශරීරයේ බර කියන එක මේ ජීව විද්‍යාත්මකව වෙනස් වෙනවා ජීවන රටාවත් එක්ක අපි කන බොන විදිහත් එක්ක ඒක වෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු. ඊළඟ කාරණේ තමයි ශරීරය දැන් කෙනෙකුට මගේ දිහා බලලා මගේ ඡායාරූපයක් දැක්කොත් හරි සෝෂල් මීඩියා වල මම දාපු ෆොටෝ එකක් දැකලා හරි එහෙම නැත්නම් මේ අද වැඩසටහනේ මේ පේන විදිය බලලා හරි කියන්න පුළුවන් මේ කතා කරන සංජීව මහතයි තරබාරුයි කියලා. එතකොට ඔයත් තරබාරුයි කියනවා මටත් තරබාරුයි කියනවා. මෙන්න මෙතෙන්දි පොඩි වෙනසක් තියෙනවා. ඔව්. හරි. ඒක තමයි දැන් මේ කියන්නේ. එතකොට අපිට සෞඛ්‍ය ශාරීරික යෝග්‍යතාවය ශරීර බර කළමනාකරණය වගේ වචන ඇහෙද්දී අපේ පෙර දැනුම පදනම් කරගෙන අපි ඩිසිෂන්ස් ටිකක් ගන්නවා. ප්‍රී ජජ්මන්ට්ස් ටිකක් ගන්නවා. සික්ස් පැක් තියෙන්න ඕන, හීනින්ගක් තියෙන්න ඕන වගේ ඒවා ටිකක් ඔළුවට දාගෙන තමයි අපි ඒ මත ඉඳගෙන තමයි කතා කරන්නේ. හැබැයි ඔයාගේ ශරීරයේ සංයුතිය කෙසේද, මගේ ශරීරයේ සංයුතිය කෙසේද කියන එකේ කතාවක් තියෙනවා. එහෙනම් මේ ශාරීරික යෝග්‍යතාවය, සුවතාවය, සෞඛ්‍ය කියන මාතෘකා ඊටාම පුළුල් මාතෘකා මේ වගේ දේහබර කළමනාකරණය කියන තැනට එනකොට අපි පුද්ගලයාගේ බලන්නේ සමස්ත ශරීර බර දිහා බලනවා. හැබැයි අපි වෘත්තික විදිහට අපි කරනවා ශරීර සංයුති පරීක්ෂාව. ශරීර සංයුතිය කියලා කියන්නේ මල්ලි ශරීරේ හැදිලා තියෙන විදිහනේ. එතකොට සම්පූර්ණ බර කිලෝ 90යි නම් 80යි නම් 100යි නම් ඒ 100න් කොච්චරක් මේදය විදිහට තියෙනවද? දැන් ඒ ෆැට් පර්සන්ටේජ් එක මේද ප්‍රතිශතය කොච්චරද? ඇඟේ තියෙන ලීන් මසල් මෑස් එක කොච්චරද? මාංශ පේශී ස්කන්ධය කොච්චරද? ඒ කිලෝ 80න්. ශරීරය ඇතුලේ බ්ලඩ් වොලියුම් එක අපි දන්නවා තියෙනවා. ලීටර් 4-5ක්. ශරීරය ඇතුලේ තව ගොඩක් පද්ධති තියෙනවා. අවයව තියෙනවා. නේද? වකුගඩු, අක්මා, බඩවැල් මේ ගොඩක් ඉන්ද්‍රියන් තියෙනවා. ඒතර ඒ වගේ බර. අස්ථි පද්ධතියක් තියෙනවා. ගෑනු පිරිමි හැමෝටම ශක්තිමත් හරිද? ශක්තිමත් අස්ථි පද්ධතියක් තියෙනවා. එතකොට ඒකේ බර. ඊළඟට අපි කියන සාමාන්‍ය ශරීරයේ වතුර වැඩි, වතුර තියෙනවා කියලා කියනවා. ජලය කියලා අපි ගමුකෝ වෝටර් ලෙවල් එක කොච්චරක් තියෙනවද. ඉතින් මේ නිසා මේ ශරීරයේ එකපාරටම කෙනෙක් දිහා බලලා අරයා මහතයි කියලා, කෙට්ටුයි කියලා කියනවට වඩා අපේ විශේෂේෂ්ත්‍රය තුල අපි කතා කරන්නේ ශරීර සංයුතිය නිසි පරිදි සකස් කර මේ කළමනාකරණය කරගනි. ඒතකොට ශරීර බර කළමනාකරණය කියන වචන ඇතුලේ ගත්තාම ඔන්න ඔය ඒ පුජ්‍යලයාගේ ශරීර සංයුතිය හරි විදිහට සෞඛ්‍ය සම්පන්න විදිහට ව්‍යායාම තුලින් සහ ආහාර පාලනය තුලින් නිවැරදි කරණය කිරීමේ ක්‍රියාවලියක් තමයි අපි උතන ශරීර බර කළමනාකරණය කියලා කියන්නේ. ඊළඟ එක තමයි දැන් ඒ නිසා අපි අපේ විශේෂේෂ්ත්‍රය තුල දැන් සමාජයේ ගොඩක් අය දන්නවා පාසල් ළමුන්ගේ ඉඳලා වැඩිහිටි අපේ සියලු දෙනා දන්නවා BMI තමයි පාවිච්චි කරන්නේ. BMI එක body mass index ශරීර ස්කන්ධ දර්ශකය. අපේ විශේෂේෂ්ත්‍රය තුල අපේ වෘත්තිය තුල අපි BMI කියන එක වැඩි සලකන්නේ නැහැ. ඇත්තම කිව්වොත් ගණන් ගන්නෙම නැහැ. ඒක පැත්තකින්ම තියෙනවා. හේතුව මගේ BMI එක ගණන් හැදුවොත් ඔයාට එන උත්තරේ තමයි ස්ථූලතාවය කියන එක. හරිද? ගොඩක් හීන්දෑරි පුජ්‍යලෙක් ඉන්නවා කාන්තාවක හෝ පිරිමියෙක්. එයාගේ බර බලලා එයාගේ හයිට් එකත් එක්ක අපි BMI එක බැලුවහම අපිට එනවා එයා අන්ඩර් වේට් කියලා උත්තරයක්. එයා නියමිත බරට වඩා බර මදි කියලා අපිට උත්තරයක් එනවා.
අර බර වැඩි ස්තූලයි කියලා උත්තරේ ආපු කෙනා බොඩි බිල්ඩර් කෙනෙක්, එක්ක පවර් ලිෆ්ටර් කෙනෙක්, එක්ක වේට් ලිෆ්ටර් කෙනෙක්, එක්ක රගර් රයිඩ් කෙනෙක්, රගර් කණ්ඩායමේ පැක් එකේ සෙල්ලම් කරන ක්‍රීඩකෙක්, අර කෙට්ටුයි අන්ඩර්වේට් කියලා කියපු කෙනා උස පනින ක්‍රීඩකෙක්, මීටර් 100 200 දුවන ක්‍රීඩකෙක්, බැඩ්මින්ටන් සෙල්ලම් කරන රැකට් ස්පෝර්ට් එකක් කරන ක්‍රීඩකෙක් විය හැකි. එතකොට ඒ කරුණු සියල්ලම පැත්තකින් තියලා ඔයා කෙට්ටුයි, ඔයා දුර්වලයි, අරයා මහතයි, අර බලන්න බඩ තියෙනවා, අරයා මහතයි ස්තූලයි, වැරදිනේ. දෙමව්පියෝ ඔයාලා අපි හැමෝම කැමති නෑනේ අපේ දරුවෝ කෙට්ටුවට ඉන්නවට. මගේ පැත්තෙන් පොඩ්ඩක් වෙනස්. නෑ නෑ මම සමස්තයක් විදිහට කියන්නේ. සාමාන්‍යයෙන් විශේෂයෙන් අම්මලා කැමති ළමයි ලස්සනට බෝල ගෙඩිය වගේ ඉන්නවට. එතකොට හැමෝම හුරතල් අර ළමයා කන්න නැත්තම් දඟලනවා වැඩි නම් ඇඟවල් නිකන් කෘෂ වෙලා එහෙමනම් ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ගේ තත්ත්වයටත් හොඳ නෑ. ඒ වගේ අපේ මුල් බැසගත්ත අපේ සංස්කෘතිය තුල යම් දේවල් තියෙනවා. ඒවා එකක්වත් නිවැරදි නැහැ. ඉතින් ඇත්තටම ওই තරබාරුයි සහ මහතයි කියන කතාවේදී අපි බලන්නේ ඇත්තටම මේ පුද්ගලයා කොච්චර කාර්යක්ෂම චරිතයක්ද, කොච්චර ක්‍රියාශීලීද, එයාට දුවල පැනලා එයාගේ ජීවිතේ දේවල් කරගන්න පුළුවන්ද කියන එක. එතකොට ශරීරයේ බර කිලෝග්‍රෑම් 5ක් 10ක් 15ක් 20ක් වැඩි කියලා ස්තූලයි කියලා තරබාරුයි කියලා අපි පැත්තකට දාන්න නැතුව අපි හැමතිස්සෙම එන්කරේජ් කරන්න ඕන එයාගේ ඇක්ටිවිටි ලෙවල් එක, කායික ක්‍රියාකාරී මට්ටම වැඩි දියුණු කරගන්න. මොකද ශාරීරික යෝග්‍යතාවය කියලා කියන්නේ සෞඛ්‍ය වගේම බහුමානික සංකල්පයක්. මල්ටි ඩයිමෙන්ෂනල් කන්සෙප්ට්ස් නෙමේවා. එකක් නෙමේ, ගොඩක් කොම්පෝනන්ට්ස් වලින් හැදිලා තියෙන්නේ. එතකොට ශාරීරික යෝග්‍යතාවය තුල අපි කතා කරනවා යෝග්‍යතා ගුණාංග කියලා. මාංශ පේශීන්ගේ ශක්තිමත් බව, දරා ගැනීම හැකියාව, හද දමනි පද්ධතිය දරා ගැනීම හැකියාව, නම්‍යතාවය. ඒ අතරතුර තියෙන තව එකක් තමයි බර ශරීර සංයුතිය කියන එක, වේගය, ජවය, බලය, සමබරතාවය වගේ ගොඩාක් ෆිට්නස් කොලින්. එතකොට මේ ශාරීරික යෝග්‍යතා ගුණාංග වැඩි දියුණු කරගන්න එක තමයි අපි කරන්න ඕන. ඒ කරන අතරතුර අපිට බෝනස් පැකේජ් එකක් හම්බ වෙනවා. අපේ තියෙන ශරීරයේ අනවශ්‍ය බර ඉවත් කරගන්න, අපිට අනවශ්‍ය මේද ඉවත් කරගන්න, අත්‍යවශ්‍ය කරන පේශී ස්කන්ධය වැඩි කරගන්න අපිට ලොකු අවස්ථාවක් හම්බ වෙනවා. ඒ ඔස්සේ අපිට පුළුවන් ශරීර බර කළමනාකරණය කරන්න. දැන් අපි මේක සරලව හැමෝටම තේරෙන්න සහ ඔයාට විශේෂයෙන් තේරෙන්න මම තමයි මෙහෙම කියන්නම්කෝ. හොඳම කස්ටමර්. මෙහෙම කියන්නම්කෝ. ඔන්න ඔයා මට කියනවා දැන් කිව්වා වගේ අයියේ මට මගේ ඇඟ හරියට හදා ගන්න ඕනේ. හරිද? මම ආපු ගමන් ඔව් හරිද? එතකොට මේ මම ඔයාගේ ජිම් එකටත් එන්න. ඔයා කියනවා දැන්. හරිද? මට මේක කරලා දෙන්න කියලා කියනවා. හරි. එතකොට ඒක කරනවා. එතකොට මම ඇත්තටම ඔයාගේ බර අඩු කරන්න මම උත්සාහ කරන්නේ නැහැ. ඔයා ආවා. බඩ පොඩ්ඩක් අඩු කරලා දෙන්න. නෑ ඒකටත් උත්සාහ කරන්නේ නැහැ මම කරන්නේ මොකද්ද? ඔයාගේ දැනට තියෙන සෞඛ්‍ය තත්ත්වය සහ ඔයා දැනට ඉන්න ශාරීරික යෝග්‍යතා මට්ටම ක්‍රමානුකූලව වැඩි කරන එක තමයි ඉස්සෙල්ලම කරන්නේ. මොකද හේතුව ශරීර බර කළමනාකරණය කරන එකේදී මේ මේද ප්‍රතිශතය පල්ලෙහාට ගේන එක, මේදේ දහනය කරන එක සහ අත්‍යවශ්‍ය කරන පේශී ස්කන්ධය වැඩි දියුණු කරනවා කියන එක හිතන තරම් ලේසියෙන් කරන්න බෑ. ඒකට ශරීරයේ යෝග්‍යතා මට්ටමක් තියෙන්න ඕන. එතකොට ඒ ශරීරයේ ප්‍රතිචාර උත්තේජන ප්‍රතිචාර ක්‍රියාවලියකට අනුවනේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි ශරීරයේ ඉස්සලා සකස් කරන්න ඕන වැඩි වශයෙන් මේදේ දහනය කරන එන්ජින් එකක් බවට පරිවර්තනය කරන්න ඕන. හරිද? ඒකට කාලයක් යයි. කාලයක් කියන්නේ සමහර විට මාසයක් කියමුකෝ සරලව. එහෙනම් පළවෙනි මාසේ ලක්ෂාන් මල්ලිට කරන්න ඕන ලක්ෂාන් මල්ලිගේ ශාරීරික යෝග්‍යතාවය වැඩි දියුණු කරන එක. එතකොට ඒ අතරතුර මම අර කිව්වා වගේ බෝනස් පැකේජ් එකක් හම්බ වෙනවා. කිලෝ එකක් දෙකක් අඩු වෙනවා. එතකොට ඒකෙන් පොඩි මොටිවේෂන් එකක්, ෆීල් ගුඩ්, ඇඟට හොඳ හැඟුමක් දැනෙනවා. ඔයාගේ වෙනදට වැඩිය ටිකක් එනර්ජි ලෙවල් එකක් ඔයාට තේරෙනවා. ඔයාට පොඩි මොටිවේෂන් එකක් හම්බ වෙනවා. හරි? දැන් අපි එහෙම නැතුව දැන් ඔයා ආවේ බර අඩු කරන්නනේ, ඇඟ බස්සන්නනේ, බඩ බස්සන්නනේ. ඔය සරල වචනේ සමාජයේ තියෙන වචන වලින් ඕකට නෙන්නේ. අපි හිතමු වැඩේ කරගෙන යද්දි මුකුත් උනේ නැහැ. ඔයා ටෝටලි ඩිසපොයින්ටඩ් නේ. ඔව් අනිවාර්යයෙන්. ඉතින් ඒ නිසා මේ ඊස්තටික් ඇපියරන්ස් කියන එක ફોකස් කරලා තමයි අපි හැමෝම ව්‍යායාම කරන්නේ. මේ එතකොට දැන් අර ඒ නිසා පුජ්‍යලයාගේ ශාරීරික යෝග්‍ය පළවෙනිම කාරණේ තමයි හෙල්ත් කන්ඩිෂන් එක. දැන් මට ඊයේ මගේ හිතවතෙක් හම්බුණා. එයා දැන් හරි දුර්වල තත්ත්වයක ඉන්නේ. ඉතින් දැන් නමුත් දැන් එයා ව්‍යායාම කරන්න ඕනේ. එයාගේ ඇඟ රීකන්ස්ට්‍රක්ෂන් එකකට යන්න. ආපහු ගොඩනැගීමේ ව්‍යාපෘතියකට යන්න ඕනේ. හැබැයි දැන් යන්න බෑ. ඇයි ඒ? මෙන්න මෙච්චරක් විතර බෙහෙත් අවුරක් බොනවා.
විවිධ ලෙඩ රෝග ජානමය වශයෙන් පෞල් පසුබිමෙන් ලැබිච්ච දායාද තියෙනවනේ සමහර ඒවා. ඒ වගේ ඒවත් එක්ක මිනිස්සයා දැන් හොඳටම අසනීපයි. ඒ කියන්නේ හෙල්ත් එක සෞඛ්‍ය පිරීලා. සෞඛ්‍ය පිරීලා. එතකොට මේ ඩොක්ටර්ස්ලා හැන්ඩල් කරන පැතොලොජි ව්‍යාධිමය තත්ත්වය අසනීප තත්ත්වයක් තියෙන්නේ සාමාන්‍ය කායික ෆිසියොලොජිකල් කායික ක්‍රියා ජීව විද්‍යාත්මක කායික ක්‍රියා මට්ටම දුර්වල මට්ටමකට වැටිලා. අපි කියමුකෝ ඍණාගයන් වල යන්නේ කියලා. එහෙනම් මේ ඍණාගයන් වල තියෙන සෞඛ්‍ය හා ශාරීරික යෝග්‍යතා මට්ටම ඉස්සලා බිඳුවේ රේඛාවට ගන්න ඕන. ඒකට අපි මේ ෆිසියොලොජිකල් ලෙවල් එකේ ඉන්න සායනික ප්‍රතිකාර වලින් නිදහස් කරන ලද පුජ්‍යලයකට අපිට පුළුවන් වෙනවා ව්‍යායාම සහ ආහාර පාන කළමනාකරණය තුලින් ඒවල් නිසි පරිදි නිර්දේශ කිරීම තුලින් එයාගේ මේ ඔප්ටිමම් ෆිට්නස් එහෙම නැත්නම් ප්‍රශස්ත යෝග්‍යතා මට්ටමකට ගේන්න. අන්න ඒ විදිහේ යන විශාල වැඩපිළිවෙලක් මේක. මේක විද්‍යාත්මකයි අතිශයින්ම ක්‍රමානුකූලව පිළිවෙලකට දැනුම් තේරුම් ඇති කියන අයගේ උපදෙස් සහිතව මේක කරගෙන යන්න ඕනේ. ඉතින් මෙතන තියෙන අපේ රටේ මම දැකපු ගැටලුවක් තමයි සාමාන්‍යයෙන් දැන් මල්ලි මේ සෞඛ්‍ය කියන වචනේ ඇහෙනකොටම අපිට ඔළුවේ ෆ්ලෑෂ් වෙන පින්තූර ටිකක් තියෙනවා. සෞඛ්‍ය කියනකොට මෙහෙම පින්තූර අපිට බෙහෙත් පෙති කරල් ඉන්ජෙක්ෂන් ඕවා පේන්නේ. සෞඛ්‍ය කියන්නේ ඒක නෙමෙයි නේද? ලෝක සෞඛ්‍ය සංවිධානය 1948 දී විතර වගේ තමයි කිව්වේ වේදනාවන්ගෙන් සහ රෝගාබාධ වලින් තොරව සිටීම පමණක් නොවේ පුජ්‍යලයාගේ කායික මානසික ආධ්‍යාත්මික හා සමාජීය සුව සම්පන්න බව තමයි සෞඛ්‍ය කියලා කියන්නේ. ලබන්ත පුළුල් අර්ථකථනය. හරිද? එතකොට මෙන්න මේ සෞඛ්‍ය මට්ටම ඔයාගේ තියෙනවද කියන එක ඔයාලට පරීක්ෂා කරගන්න පුළුවන්. ඔයාලට ECG බලන්න පුළුවන්, sugar check කරන්න පුළුවන්, cholesterol බලන්න පුළුවන්, fatty liver condition බලන්න පුළුවන්. health first. එතකොට ඒ ගන්න reports ටිකයි වෛද්‍යවරයා දෙන උපදෙස් ටිකයි තමයි ඔයා මොටිවේෂන් එක විදිහට පාවිච්චි කරන්න ඕන ඔයාගේ වැඩේ පටන් ගන්න. හරිනේ? එතකොට හරිම පිළිවෙල හරි තැනින් පටන් ගන්න තියෙනවා. බය වෙනවනේ ඉතින්. නෑ ඒක මම බය කතාවක් නෙවෙයි කියේ. මං කිව්වේ අභිප්‍රේරණය හදාගන්න එක. අවශ්‍යතාවය හදාගන්න එක. නිසා මේක හරි තැනින් පටන් ගන්න. මම ඔයාලට මෙහෙම කියන්නම්කෝ. මම දැන් ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න. 0ත් 10ත් අතර ස්කේල් එකක් තියෙනවා. 0 අඩු වගේ 10 වැඩි වගේ. ඔයාගේ මේ ශරීර බර කළමනාකරන අවශ්‍යතාවය නිරෝගීව හැඩට සිටීමේ අවශ්‍යතාවය මට මේ 0යි 10යි අතර ඔයාගේ අවශ්‍යතාවය ප්ලේස් කරලා දෙන්නකෝ. බර 10. එක්සලන්ට්. දැන් ඔයා අඩු ගානේ 5යි කිව්වත් මම සැටිස්ෆයිඩ්. ඕකේ. අඩු ගානේ ඕනේ. නමුත් ඇත්තටම 7 8 9 10 කියන උත්තර කවුරු හරි කෙනෙක් අපි ඔක කොලේ කැඳලා කන්සල්ටේෂන් වලදී කියන්නේ එයාටම පෑන දෙනවා ලකුණු කරන්න කියලා. කවුරු හරි කෙනෙක් ලකුණු කරොත් එහෙම ඔහුට හෝ ඇයට තිබෙන ඇයගේ ඔහුගේ අවශ්‍යතාවය 5ට අඩුයි කියලා මම සාකච්ඡාව එතනින් නතර කරලා අයිබෝවන් thank you very much අපි එහෙනම් පස්සේ වෙලාවක හම්බෙමු මේ. මොකද මේක නැතුව මෙතනින් එහාට කතා කරලා මගේ කාලයයි වචනයි අපරාධ. එහෙනම් ඔන්න ඔයාට තිබිය යුතු තවත් එක වැදගත්ම දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා 10යි කියලා කියනවා නම් මම හිතනවා ඔයාට හදවතින්ම නැගෙන හත බල අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඒකට අපි කියමුකෝ ඉංග්‍රීසි භාෂාවෙන් sincere need එකක් කියලා. ඉතින් ඒ නිසා ඔයාට තියෙනවා ඒ ගොඩක් අයට නැති නයිසර්ගික අතිශයින්ම හෘදයාංගම මට මේක ඕනමයි කියන අවශ්‍යතාවය. ඒක ඕනෙමයි. එහෙනම් අපි ඉස්සෙල්ලා අර රිපෝට්ස් ටිකක් ගත්තා. ඒ ටිකත් අපි ඉන්ටර්ප්‍රීට් කරගත්තාම වෛද්‍යවරයා අපිට තියෙන රිස්ක් ෆැක්ටර්ස් පෙන්නලා දෙනවා. අපි උද්‍යෝගිමත් කරනවා. අපිට ඒක අපේ ස්වයං අභිප්‍රේරණය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. අපි එතකොට උනන්දුයි වැඩේට. අපිට හේතුවක් හැදිලා තියෙනවා. මම මේක කරේ නැත්තම් මට මෙහෙම වෙන්න පුළුවන්. හරි? හේතු නැතුව දේවල් හරි පදනමක් රීසන් අවුට් කරගන්න නැතුව කරන්න ගියාම වැඩේ අතරමඟ නවත්තන්න වෙනවා. ඒ නිසා ඔන්න මේ පැත්ත ඔයාගේ දැන් හරි. හරිද? එහෙනම් දැන් වැඩේ එක්සිකියුෂන් ප්ලෑන් එක මේක ක්‍රියාත්මක කරන එක තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔන්න දැන් ඊට පස්සේ අපිට පුළුවන් වුණා ශරීර සංයුති පරීක්ෂාවක් කරලා බලලා මොකද්ද ඔයාගේ ඇත්තටම ඇඟේ වෙන්න ඕන වෙනස කියන එක බලන්න. මල්ලි එතකොට සාමාන්‍යයෙන් මගේ පෞද්ගලික වෘත්තීය ප්‍රැක්ටිස් එක තමයි සාමාන්‍යයෙන් අපි දේහ බර ගැන ඉලක්කමක් කියලා සාමාන්‍යයෙන් අපි වෛද්‍ය ශාස්ත්‍රය තුළ ඒවා වෙනත් හෙදියක් වේවා වෙන ඕනම ශාස්ත්‍රයකදී බහුල වශයෙන් පාවිච්චි කරන ක්‍රමය මොකද්ද? height weight chart කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ Google කරලා ගන්න පුළුවන්. Google එකේ ගන්න පුළුවන් මේ උසට සරිලන බර කීයද තියෙන්න ඕන කියලා chart එකක්. හරිද? එතකොට ඔය chart එකට අනුව බලලා කියලා ඕක තමයි ඔයගේ weight එක කියලා. ඒකත් වැරදි. හරිද? මොකද
අර මං කලින් ගත්ත උදාහරණයට අනුව ක්‍රීඩිකාවක් වෙන්න පුළුවන්, ෆැෂන් මේ මොඩලින් කරන කෙනෙක් වෙන්න පුළුවන්, කාන්තාවක පිරිමියක් වෙනත් වෘත්තිකයෙක් වෙන්න පුළුවන්, සමහර වෙලාවට මැකැනික් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ශරීර බර කියන එක ඒ පුජ්‍යලයාගේ වයස, එයාගේ ශරීරයේ මේ අර මං කලින් කිව්වා අර බොඩි ටයිප් එක මොකද්ද? හරිද? වයස, බොඩි ටයිප් එක. එතකොට එයාගේ කාන්තා පිරිමි බව, ජෙන්ඩර් එක. හරිද? ලිංගිකත්වය. එතකොට එයාගේ ජීවන රටාව. එයා මොන වගේ වෘත්තිකයෙක්ද? මේ හැම දෙයක්ම සැලකිල්ලට අරගෙනයි අපි කියන්න ඕන. ඔයාගේ chart එකේ හැටියට නම් තියෙන්න ඕන මෙන්න මේ බර. බට් ඔයා මේ weight එකෙත් ඕකේ. ඔයා මේකෙත් ඔයාට ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතනදී විශේෂයෙන් අපි එන්කරේජ් කරන්නේ, විශේෂයෙන්ම මම පෞද්ගලිකව එන්කරේජ් කරන්නේ, මම වෛකල්පික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මේ ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවා. ඒකත් එක්කම මම තව සෙල්ෆ් ස්ටඩි ප්‍රෝග්‍රෑම් එකකුත් කරා. මල්ලි මේ ශාරීරික යෝග්‍යතාවය, මේ ශරීර බර කළමනාකරණය කියන විෂය අපි 7-5කට ගණන් ගත්තේ නැති වුණාට ලංකාව වගේ රටක තියෙන ආර්ථික දේශපාලනික, මොකද ඇත්තටම මිනිසුන්ට එහෙම හිතන්න තරම් ඊට වඩා ලොකු ප්‍රශ්න අපිට තියෙනවනේ මෙහි. හරිද? එතකොට ඒ නිසා දැන්වත් ඒවා වෙනස් වෙයි ඉදිරියට. එතකොට මේක ඇමරිකාව වගේ රටවල් වල මල්ලි දැන් තියෙන්නේ මසල් සෙන්ට්‍රික් මෙඩිසින් කියන තැන. එතකොට ලංකාවේ මම ඒක ප්‍රැක්ටිස් කරනවා මසල් සෙන්ට්‍රික් වෙල්නස් මෙඩිසින් කියන පැත්තට. මම ડોක්ටර් කෙනෙක් නෙමෙයි. හැබැයි මම මේ මාංශපේශී ස්කන්ධය වර්ධනය කිරීම තුලින්, පේශී ස්කන්ධයට ප්‍රමුඛතාවයක් ලබා දීම තුලින්, සරලවම කිව්වොත් ඔයාගේ බොඩි මසල් මෑස් එක, මේ පේශීන්ගේ ස්කන්ධය ශක්තිමත් බව වර්ධනය කිරීම තුලින් තමයි මේ අනිත් යටින් තියෙන සියලුම ප්‍රශ්න ටිකට උත්තර ඒක හරි හොයාගන්න. ඒක හරිම ඉෆෙක්ටිව්. ඒකට ඉස්සෙල්ලා ඒක මම මාව අධ්‍යයනයට භාජනය කරා. ඊට පස්සේ මගේ සේවාදායකයෝ මම ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරලා ලබාගත් ප්‍රතිඵල අනුව කියන්නේ. මම ඔයාලට මේක තව විදිහකින් කියන්න. ඔයා තරබාරුද? ඕකේ තරබාරුයි, ඕවර්වේට්, හරි. හැබැයි මම ඒක ඔයාලට වෙන වචන වලින් කියනවා. You are not over fat. You are under muscled. under muscled. හරි? වරු වචනයක් ඒක. ඔව්, හරිද? ඔයා මේ ඔයාගේ ෆැට් එක වැඩි නෙමෙයි. ඔයාගේ මසල්ස් මදි, ඔයාගේ පේශී ස්කන්ධය මදි ඇඟේ. ඉතින් දැන් හේතුව මොකද්ද? ඔයාගේ මසල්ස් මදි ඇඟේ. ඇයි ඒ? ඔයාගේ වයස අවුරුදු 20-25 සම්පූර්ණ වුණාට පස්සේ ශරීරයේ ස්වාභාවිකව මාංශ පේශී වල වර්ධනයක් ඇති වෙන්නේ නැහැ. ක්‍රමානුකූලව ඩික්ලයින් එකක්, ඩිකේයින් ප්‍රොසෙස් එකක්, මසල් ඒට්‍රොපි, මාංශ පේශී ෂේ වීමේ තත්ත්වයක් ඇති වෙනවා මිසක් පේශී ස්කන්ධය ස්වාභාවිකව වැඩි වෙන කතන්දරයක් ලෝකේ ස්වභාවදාමක් නැහැ. අවාසනාවකට. හරිද? එතකොට ඔයා කායිකව ක්‍රියාකාරී පුජ්‍යලයක් නම්, හරිද? ඔයාට වයස අවුරුදු 30 විතර වෙනකොට හම්බ වෙනවා ඔයාගේ උපරිම පේශී ස්කන්ධයක්, ජව සම්පන්න ශක්තිමත් පේශී පද්ධතියක් එක්ක ශරීරයක්. ඒක තවත් දෙගුණ තෙගුණ වෙනවා ඔයා ජිම් එකක, ව්‍යායාම මධ්‍යස්ථානයක, යෝග්‍යතා මධ්‍යස්ථානයක පිළිවෙලකට රෙගියුලර්ලි කියන වචනේ මම පාවිච්චි කරන්නේ සිංහලේ විධිමත්ව හා අකණ්ඩව. මේ වචන දෙක මතක තියාගන්න. විධිමත්ව සහ අකණ්ඩවනේ. විධිමත්ව සහ අකණ්ඩව සිද්ධ වෙනවා. ඔයා කරගෙන ගියා නම් අවුරුදු 20ත් 30ත් අතර අවුරුදු 30 දී ඔයා අහපව් හැරිලා බලද්දී ඔයාට අවුරුදු 20ක ශරීරයක් ඒත් තියෙනවා. හරිද? එතකොට අපි එහෙමනම් අර සියලු රෝගවලට, සියලු තත්ත්වයන්ට නෙගටිව්, ඍණාත්මක තත්ත්වයන්ට මේ හේතු සාධක වෙච්ච, කවුරුත් දන්නේ නැති, හිතන්නේ නැති අතිශයින්ම වැදගත් පද්ධතියක් වෙච්ච ශරීරයේ මාංශ පේශී පද්ධතිය ගොඩනැගීම තුලින් තමයි මේ ප්‍රශ්න ටික විසඳන්න පුළුවන්. කොහෙන්ද ඔයාව හම්බෙන්න පුළුවන්? අපේ මගේ කාර්යාලය කුරුණෑගල ටවුන් එකේමයි තියෙන්නේ. පොලිසිය ළඟ ඉඳන් ඇවිදන් එන දුර මීටර් 20ක් 25ක්. කුරුණෑගල ප්‍රධාන වශයෙන්. ඊට අමතරව අපේ කොළඹ බම්බලපිටියේ අපේ ශාඛාවක් තියෙනවා, ICBT campus duplication road. ඉතින් මේ ඕනෑම තැනක දැන් ඔය දුර පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවානේ. ඉතින් ඒ නිසා අපි තාක්ෂණය පාවිච්චි කරමු. WhatsApp එකෙන් මූණ බලාගෙන කතා කරන්න පුළුවන්. WhatsApp අංකෙත් කියන්න. 0.771 80යි 6004. 0.771 80යි 6004. 4. 0.771 80යි 6004. ඔයා ගිහිල්ලා ඒ රිපෝට්ස් ටික ගන්න. ඒ රිපෝට්ස් ගැන සැටිස්ෆයි නැත්තම් තව ලැබ් එකකින් තවත් ගන්න තව පාරක්. පරිම රුපියල් 5000ක් අයදක් වියදම් වෙයි. ඊට වැඩිය වියදම් කරනවා මිනිස්සු අනවශ්‍ය දේවල් වල. ඒක ගන්න. ඊළඟදී ඕකෙන් වෙන්න පුළුවන් දේවල් දෙකක් නේ. කීපයක් නේ තියෙන්නේ. එකක් no problem ඔක්කොම normal.
එකක් දෙකක් අප්සෙට් අනිත් ඒවා නෝමල්. පැටලිවර ෂුවර් ඇති. හරිද? එතකොට දැන් අර අප්සෙට් ඒවටන මොකද කරන්න ඕනේ කියලා බලන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි දැන් ඔයා හිතුවොත් ඔයාගේ ප්‍රොෆයිල් එක ඔක්කොම අවුල් කියලා රයිට්. ඒ අවුල් භාවය තමයි අපි ටාගට් එකට තියාගන්නේ. මේක මං හැකි ඉක්මනින් නිවැරදි කරගන්නවා. අරමුණ පිහිටවා ගැනීමනේ අවශ්‍ය. අරමුණ පිහිටවා ගන්න ඒක යූස් කරන්න. ඒකයි එකෙන් කරන්න ඕනේ. එහෙම නැතුව ඒකට බය වෙලා මල්ලා කෙලියයි දැන්. හැබැයි අපි හිතමු කවුරු හරි අපේ ප්‍රේක්ෂකෙක් ප්‍රේක්ෂිකාවක් ගේ හෙල්ත් රිපෝට්ස් ටික අරන් බල. ඔයා කියන්නේ මට හම්බෙලා තියෙනවා ජීවිතේට බ්ලඩ් ප්‍රෙෂර් එක බලලා නැහැ. ජීවිතේට අර ඉස්කෝල වලට එනවනේ ක්ලිනික්ස් පාසල් වලට. ඒ ක්ලිනික් එකේදී ඉස්කෝලේ යන කාලේ බැලුවට පස්සේ ජීවිතේට බ්ලඩ් ප්‍රෙෂර් බලලා නැහැ. නමුත් ඒක එක එක්කෙනාට ආවේනිකයි. ඒක මේ අර සමස්තයක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක වගේක් ලෝකෙට ප්‍රකාශපත් කරලා තියෙනවා සීනි මෙච්චරයි. සමහර වෙලාවලදී සමහර ත්‍රස්තවාදී වැඩත් වෙනවා ඒ ආයතන වලින්. ඒක මම පස්සේ වෙලාවක කියන්නම්. එතකොට බ්ලඩ් ප්‍රෙෂර් එක මෙච්චරයි කියලා ලෝකෙට ප්‍රකාශයපත් කළා තියෙනවා. මල්ලි මම ඒකට ඔයාලට මෙහෙම කියන්නම්කෝ. ඔය ඔයාගේ බය අරින්න මම මේ කතා කරන්නේ. ඔයාගේ මේ ඇඟිලි දෙකේ ෆින්ගර් ප්‍රින්ට් දෙක සමානයිද? නෑනේ. නෑනේ. 10ක් 10ක්. අපේම ඇඟිලි 10 තියෙන්නේ ෆින්ගර් ප්‍රින්ට් 10ක් නම් ඔයයි මායි කොච්චර වෙනස් ඇද්ද? ඉතින් ඔයාගේ මගේ බ්ලඩ් ප්‍රෙෂර් එක සමාන වෙන්නේ කොහොමද? ඔයාගේ මගේ කොලෙස්ටරෝල් එකක් වෙන්නේ කොහොමද? ඔයාගේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වයට වඩා හාත්පසින්ම වෙනස් මගේ පරිවෘත්තීය ක්‍රියා. අපි හිතමුකෝ ඔයාට ඩෙන්ටිකල් ට්වින්ස් ඉන්නවා මටත් ඩෙන්ටිකල් අයියා කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා කියලා ඉවරලා. දැන් කොහොමද එකක් වෙන්නේ? ඩෙන්ටිකල් ට්වින් කියලා කිව්වට ඩෙන්ටිකල් නෑ. මගේ යාළුවෝ ඉන්නවා එකාට එක හොඳටම වෙනස්. ඉතින් ඒ නිසා මේ අපි මේ අර සමාජයේ නිර්ණායකයන් කියලා જાතියක් අවශ්‍ය නිසා තමයි ඒව දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක බේස් කරගෙන අපිට ගන්න පුළුවන් අපි ඉන්නේ මේ පැත්තේද රතු කට්ට පැත්තේද කොහෙද ඉන්නේ කියන එක. ඒ නිසා ඒකට බය වෙන්න කාරණයක් නැහැ. තේරුණාද? ඒ වගේ තමයි ඒක බය වෙන්න ඕනේ කාරණයක් නෙමෙයි. එතකොට ඒකෙන් අපිට ගයිඩ්ලයින් අනිත් එක ඔයා නිකන් හිතන්නකෝ අපි හිතමු ෆාස්ටින් බ්ලඩ් ෂුගර් රිපෝට් එකක් ගත්තා. රිපෝට් එකේ එනවා 134යි මේ මිලිග්‍රෑම්ස් per ඩෙසිලීටර් කියලා. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා කාලේ ඕක 130 තිබිලා 126ට බැස්සුවා. ලෝකේ තුනෙන් එකක් එක තප්පරයකින් ඩයබටික් වුණා. හරි? ඒක අපේ සහෝදරයා හම්බුණා මහගන්න. ඉතින් ඒක ඒගොල්ලන්ගේ වැඩන්නේ. එතකොට වැඩිපුර බෙහෙත් විකුණන්න පුළුවන්. මං කියන්න හැදුවේ ඉතින් එතකොට 134යි කියලා තිබ්බනම් අපට සිරි දැන් ඩයබටික්. දැන් මොකද වෙන්නේ? එතකොට ඇත්තනම වෛද්‍යතුමාත් එක්ක සාකච්ඡා කරගන්න ඕන මට දැන් මේකට එතකොට ගොඩක් වෙලාවට ඇත්තනම මල්ලි දැන් සමහර වෙලාවට වෛද්‍යවරු කියනවා ඔයා මේකට බෙහෙත් බොන්න අවශ්‍ය නැහැ මේ තියෙන තත්ත්වෙට අපි කැම ටිකක් අඩු කරමු ව්‍යායාම ටිකක් කරන්න පටන් ගමු කියලා දල වශයෙන් උපදෙස් දීලා එන අපිව හම්බෙන්න එන ක්ලයන්ට්ස්ලා සේවාදායකයෝ ගොඩාක් අපිට හම්බෙනවා. කියන්නේ දැන් මගේ ළඟට આવුත් මං අහනවනේ ඔයාට කොහොමද මේකට අදහසක් ආවේ කියලා. සමහරු කෙලින්ම කියනවා මට ડોක්ටර් කිව්වේ. බ්ලඩ් රිපෝට් චෙක් කරා කම්පැනි එකේ අවශ්‍යතාවයකට මෙහෙම හම්බුණා. ගිහලා ડોක්ටර් හම්බුණා. ડોක්ටර් කිව්වා මෙහෙම කරන්න කියලා. ඒ නිසා ඒගොල්ලෝ දැන් යොමු කරනවා. බෙහෙත්ම දීලා මේව කරන්නේ නැතු. අපේ මතයක් තියෙනවා A4 කොලයක් පිරෙන්න ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් දෙන ડોක්ටර් good ડોක්ටර්. මේකට පුතා බෙහෙත් බොන්න ඕනේ නැහැ. අපි මේ දේවල් ටික කරමු. හැබැයි අහපව් සති දෙකකින් රිපෝට්ස් අරන් ආව හම්බෙන්න ඉන්න කිව්වට එයා ගණන් ගන්නෑ. බෙහෙත් දෙන්නේ නැහැ. බෙහෙත් දෙන්නේ නැහැ. හැබැයි වෛද්‍ය විද්‍යාව තුළ මම අහලා තියෙන්නේ දැන් ওই බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා කියලා කිය හිපොක්‍රටිස් තුමා. හරිද? එතුමා කියලා තියෙන්නේ cure rarely, comfort always, comfort most, console always කියලා. බෙහෙත් දෙන්න කියලා නැහැ. ඉතින් ඒ නිසා ඒවා කොහොමත් වැරදි. ඉතින් ඒ නිසා අපි අපේ ආකල්ප හදා ගන්න ඕනේ. ඒකත් එක්ක තමයි අපිට වෙනසකට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙතනින් ආරම්භ කරලා මෙන්න මේ විදිහට ක්‍රමානුකූලව ඕනේ අපේ ශාරීරික යෝග්‍යතා ගුණාංග වර්ධනය කරන්න. සාමාන්‍යයෙන් ශරීරයේ වැඩි වශයෙන් මේදේ දහනය වීම සඳහා අපි කියනවා මම මේ කතාව පොඩ්ඩක් වෙන තැනකින් කෙටියෙන් අරගෙන මේවට උත්තරයක් දෙන්න බලන්නේ. එතකොට මේ ටිකක් අධි තීව්‍රතාව ව්‍යායාම කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ටිකක් ඇඟට පීඩනය වැඩි, ඇඟට ටිකක් මහන්සිය වැඩි, ව්‍යායාමයේ ප්‍රතිරෝධයේ තීව්‍රතාවය ටිකක් වැඩි ව්‍යායාම කරන්න ඕනේ කියලා අපි කියනවා. මල්ලි පැයට කිලෝමීටර් 3ක 4ක වේගයෙන් ට්‍රෙඩ්මිල් එකේ විනාඩි 10ක් ඇවිදින්න බැරි කෙනෙක් කොහොමද අධි තීව්‍රතාව ව්‍යායාම කරන්නේ? නේද? අන්න ඒකයි මං කිව්වේ ඉස්සෙල්ලා ඔයාගේ ෆිට්නස් හදන්න ඕනේ. ශාරීරික යෝග්‍යතාව ගුණාංග ටික ටික ඉහළට ගන්න ඕනේ. එතකොට ඔයාට හොඳ ව්‍යායාම සැසියක් කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඉස්සෙල්ලා එහෙම හිටියේ නෑ. දැන් එහෙම ව්‍යායාම සැසියක් හොඳට කරන්න පුළුවන් මට්ටමට පත් වෙලා තියෙනවා. ඒ කාලේ අපි න්‍යායාත්මක කියන anatomical adaptation training. ඒ කියන්නේ ශරීරයේ ව්‍යවච්ඡේදමය වශයෙන් ඔයගේ පද්ධති ටික හැඩගැහෙන්න පටන් ගන්නවා. හරි? ඒකේ වෙනස කායික මානසික වශයෙන් ඔයාට දැනෙනවා. ඒක හරි ෂෝක්, ඒක හරි පුදුම හොඳ ප්ලෙෂර් ෆීලිං එකක්.
ඒක හරිම හොඳ තෘප්තිමත් එනර්ජෙටික් ෆීලිං එකක්. හරි. ඒකෙන් ඔයාලට තව මොටිවේෂන් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ ඔයාලට මොනවා හරි වෘත්තීය ගැටලුවක් නිසා ඔයාලට නිකන් ඔයාගේ වර්ක්අවුට්ස් ටික මිස් වුණොත් එහෙම අපි හිතමු අපි කාටත් බෝ වෙන රෝග හැදෙන්න පුළුවන්. මදුරුවෙක් ඇවිල්ලා විදලා මැලේරියාව හැදෙන්න. මොනවා කරන්නද? හරිද? ඒ නිසා පරිසරයේ තියෙන විස බීජ වලින් වෛරස් වලින් අපි අසනීප වෙන්න පුළුවන්. සති දෙකක් තුනක් මිස් වුණා. මොකද ડોක්ටර් කිව්වා බෙහෙත් ටික බීලා ඇඳට වෙලා ඉන්න මුකුත් කරන්න බෑ. මේ ලෙඩේට දැන් ඩෙන්ගු එහෙම හැදුනොත් ඇත්තටම බෙඩ් රෙස්ට් කරන්න ඕනේ. එතකොට ඔයාලට තේරෙනවා something big missing. ඇඟේ ලොකු කෑල්ලක් මිසින් වගේ එකක්. ජීවන රටාවේ ලොකු කෑල්ලක් මිසින් වගේ එකක්. ඒ මිසින් ගතිය හදන්න ඕනේ. ඒ මිසින් වෙන ගතිය, ඒ ගිල්ටි ෆීලිං එක හදාගත්තා. කවද්දා ආපහු ට්‍රේනින් කරලා පොඩ්ඩක් එන්නේ අර ඒ. ඉතින් ඒකට ඇබ්බැහි වෙන එක හොඳ නැද්ද? හොඳයි නේද? වෙන දෙයකට ඇබ්බැහි වෙනවට වඩා. ඕකේ අවසාන ප්‍රතිඵලය. දැන් ඔන්න ශරීරයේ මේද දැන් අර පේශී ස්කන්ධේ වර්ධනය කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි විශේෂ ව්‍යායාම ටිකක් කරත් නොකරත් හරි අපි මේ අවම මට්ටමින් කතා කරමු. කෑම බීම වල මහා ලොකු වෙනසක්. පොඩි පොඩි වෙනස්කම් ටිකක් ඕන. නැතුවත් බෑ. මහා ලොකු වෙනස්කම් ටිකක් කරේ නැහැ කියලත් ප්‍රශ්නයක් නැහැ. ඔයගේ මේදේ ප්‍රතිශතයත් අඩු වෙලා තියෙනවා. තියෙයි. දැන් මම hands on experience එකෙන් කතා කරන්නේ. හරිද? එතකොට එතනත් බෝනස් එකක් තියෙනවා. මේ පැත්තෙන් පේශී ස්කන්ධයත් ටිකක් වැඩි වෙලා අර පැත්තෙන් මේදයත් අඩු වෙලා දැන් ඇඟෙත් සංයුතිය පොඩි වෙනසකුත් වෙලා feeling also good. හරිද? ඇඟට දැනෙන හැඟීමත් හොඳයි දැන්. දැන් යමක් වෙනවා කියලා තේරෙනවා. හරිද? දැන් ඕක අපිට කන්ටිනියු කරගෙන ගියාම එක තැනකදී අපිට අවශ්‍ය ප්‍රමාණයට ශරීරයේ බර කළමනාකරණය වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒක මේන්ටේන් කරගෙන යන්න. අර මුල් මාස 3-4 වෙච්ච මහන්සියට වඩා හරීම අඩු මහන්සියක් තමයි මේක මේන්ටේන් කරගෙන යන්න තියෙන්නේ. මොකද ශරීරයේ ගොඩනැගෙන පේශී මතකය කියලා එකක්, මසල් මෙමරි කියලා එකක්. සුකරා, හොකී සෙල්ලම් කරා, රග සෙල්ලම් කරා, මේ වගේ හොඳ ස්පෝර්ටි ලයිෆ් එකක් තිබුණා කොලෙජ් ඇඩ්වාන්ස් ලෙවල් වෙනකම්. ඊට පස්සේ ඉතින් වෘත්තීය ජීවිතයට ආවට පස්සේ ඒවා මිස් වෙලා තමයි දැන් මේ යෝග්‍යතාවය නැති වෙලා මෙහෙම වෙලා ඔය දැන් ඉන්න තත්ත්වයට ආවේ කියලා කියමුකෝ. ඒ කාලේ ජිම් එකේ මේ ඉස්කෝලේ ජිම් එකේ වේට් ට්‍රේනින් ටිකකුත් කරලා තියෙනවා කෝච් එක්ක. හරිද? දැන් ඔයා මේ අවුරුදු 10කට 15කට පස්සේ ආයේ ට්‍රේනින් පටන් ගන්නවනේ. අන්න අර ඉස්කෝලේ වේට් රූම් එකේ කරපු මතකේ ඔයාගේ තියෙනවා. ඒක මම අත්දැකලා තියෙනවා ඇත්තටම. මම දැන් එතකොට ඔයා ඒ වගේ ස්පෝර්ට්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කෙනෙකුට මේක කරගන්න හරි ලේසි. දැන් මල්ලි මේ විදිහට අපි ශාරීරික යෝග්‍යතාවය එක්ක සෞඛ්‍ය මට්ටම කොහොමද ප්‍රතිශක්තිකරණය ශක්තිමත් වෙනවා. අවසානයේට අපිට හිතා ගන්න බැරි තැනක අපි නවතිනවා. මොකද්ද? අපිට කට ඇරලා කාට හරි කියන්න පුළුවන් නම් I have a zero medical cost life කියලා අද වගේ තත්ත්වයක ලංකාවේ ගොඩනේ. නිදානයක් නේ. නැද්ද? නැත්තම් මම කිසිම දෙයකට බෙහෙත් පාවිච්චි කරන්නේ නැහැ. zero medical cost කියලා කාට හරි කියන්න පුළුවන්ද? කොච්චර ලොකු ජයග්‍රහණයක්ද? ඉතින් ඒ නිසා මේ සියලු ප්‍රශ්න වලට හේතුව නොදන්නාකමයි කියලා කියනවනේ. පළවෙනි කාරණේ තමයි මේකේ ව්‍යවහාරික පැත්ත නොදන්නාකම. මේකේ බෙනිෆිට්ස් මෙච්චර ලේසියෙන් ගන්න පුළුවන් කියලා නොදන්නාකම. දැන් ඉතින් අපි දැනුවත් කරමුකෝ. හරිද? එතකොට ඒක දැනුවත් භාවය ලැබෙනවා. දෙක අර ඔයාට 10යි කියලා කියපු එක ඕනේ. සැබෑ අවශ්‍යතාවයක්. අපිට රට වෙනස් කරන්න ඕන කියලා මිනිසුන්ට තිබ්බනේ ලක්ෂ 57කට විතර මේ අවශ්‍යතාවයක්. හරිද? ඒවත් කියන්න බෑ. අනිත් උන්ට කරත් දැන් මේ පාර ඕඩ වෙයි කියලා ඉතින්. ඔව් හරිද? එහෙම අවශ්‍යතාවයක් තිබ්බනේ. ඒව නැතුව බෑ මල්ලි. මේවා මූලික දේවල්නේ. මේවා ෆන්ඩමෙන්ටල්ස්. හරි මූලික මේ ප්‍රතිපත්තිනේ ප්‍රින්සිපල්ස්. එතකොට ඒ නිසා මේ ඒ අවශ්‍යතාවයත් එක්ක අන්න අපිට පුළුවන් යන්න zero medical cost කියන තැනට. අද ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිරිවැය කොච්චරක්ද? නේද? බජට් එකෙන් කොච්චර සෞඛ්‍ය ඖෂධ සඳහා ඒවා ඕනේ අපි නෑ කියන්නේ. බට් අපිට අපිව බලා ගන්න පුළුවන් නේ මල්ලි. අනිවාර්යයෙන්. හරිද? එතකොට මං කියනවා you are responsible for your life. වාගේ ජීවිතය ගැන වට වගකීමක් තියෙනවා. why fitness? ශාරීරික යෝග්‍යතාවය ඇයි කියන එකේදී අපිට ගොඩාක් උත්තර ලිස්ට් ඩවුන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ෆිට්නස් ඕන තව කාරණයක් තමයි මේ සාමාන්‍ය ජීවිතේ අපේ leisure activities enjoy කරන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? ආස දෙයක් කන්න බොන්න නිරෝගීව හැඩට ඉන්න ඕනේ. හරිද? අපේ මේ තියෙන පිරිවැයට තව සෞඛ්‍ය පිරිවැයත් එකතු වුණාම රුපියල් 30-40000ක මෙඩිකල් බිල් එකක් අපිට තවත් පාර්ට් ටයිම් ජොබ් එකක් කරගන්න හොයාගන්න සිද්ධ වෙනවා. ඒ මේක එන්ජොයි කරන්න ඕන. මේ හැම දෙයක්ම අපේ පැය 24න් අපි කියන්නේ එක පැයක් ව්‍යායාමයේ සඳහා යොදා. මේක තමයි ඔයා ජීවිතේට කරන ලොකුම ආයෝජනය. ඔයාගේ ඩිප්ලෝමා, ඔයාගේ ඩිග්‍රී, ඔයාගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස්, ඔයාගේ අධ්‍යාපනය, ඔයා කොටස් වෙළඳපොලේ ආයෝජනය කරලා තියෙන මුදල්, ඔයාට එන ලාභාංශ මේ හැම එකකටම ආයෝජනය කරා වගේ
ඔයා මේ කරපු ආයෝජනයන් ඔය කරන ලද ආයෝජනයන් සියල්ලගේම ප්‍රතිලාභ භුක්ති විඳිය හැක්කේ ඔබ ඔබේ ශාරීරික යෝග්‍යතාවය සෞඛ්‍ය සඳහා ආයෝජනය කළේ නම් පමණි. සරලයි කතාව.